හිත තියෙනවා නම් මොනවද කරන්න බැරි. වත්තලින්න තරුණය පිරිසක් රන්නාලේපිත සමන්දේව ප්‍රතිමාවක් ශ්‍රී පදස්ථානයට පූජ කරලා තියෙනවා. කතාවහමුක ඒගොල්ලන්ගේ. වත්තල ප්‍රදේශයේ රජිත ලක්මාල් ඇතුළු තරුණ පිරිසක් කරපු අපූරු පින්කමක් තමයි මේ. මේ වැඩම කරගෙන එන්නේ අඩි 4ක් උසට නිර්මාණය කරපු රන් ආලේපිත සමන්දේව ප්‍රතිමාවක්. රන් ආලේපිත සමන්දේව ප්‍රතිමාව මුලින්ම එගොඩ කැලනිය කිත්සිරිමෙවන් රජමහා විහාරයට තමයි වැඩම කරවුවේ. එතනදී ප්‍රතිමාව සුවඳ පැනින් නහවා පලාපත්වල පියදස්සි ස්වාමීන් වහන්සේ විසින් තේවාවන් සිදු කර ජනතාවටත් වන්දනාමාන කරන්න අවස්ථාව ලබා දුන්නා. තම බාල අලි ඇතු පිටිනී වඩින්නේ ලොව සෑම අනසක නිති පවතින්නේ සැමකාල සිරිපාද තේවක. ඊට පස්සේ මේ ප්‍රතිමා වහන්සේ ශ්‍රීපාදයට වැඩම කරවන්න නල්ලතන්නිය වෙනකම් බස්රථයකින් වැඩම කරවීම සිදු කළා. දෙවියෝ වඩින්නේ එහෙම නල්ලතන්නියට වැඩම කර වූ ප්‍රතිමාව දෝලාවක් මත තබාගෙන තරුණයින්ගේ කරමතින් ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවන්නට තරුණයන් කටයුතු කරපු හැටි තමයි මේ. ගියවසරේදී මේ තරුණයින්ම රන්නාලේපිත කරඬු වහන්සේ නමකුත් මේ ආකාරයෙන්ම ශ්‍රීපාදස්ථානයට පූජා කළා. දෙවෙනි වතාවට තමයි රන්නාලේපිත සමන්දේව ප්‍රතිමාවක් මේ විදිහට වැඩම කරවන්නේ. සුද්ධ සමන්දේවියෝය වඩින්නේ සුද්ධ සමන්දේවියෝය වඩින්නේ. එහෙම ශ්‍රීපාදස්ථානය වෙත දෝලාවකින් කරමතින් වැඩම කර වූ මේ රන් ආලේපිත සමන්දේව ප්‍රතිමා වහන්සේ ශ්‍රීපාදස්ථානයට පූජා කිරීම සිදු කළා. ඔන්න අපේ ලෝකයින්ටත් ශ්‍රීපාදස්ථානයේදී මේ රන් ආලේපිත සමන්දේව ප්‍රතිමා වහන්සේ වැනපුදා ගන්න පුළුවන්කම තියෙනවා. කරන්නේ සමනෝල එසුමන දෙවියෝ වඩින්නේ